सोनुत्तर 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 සෝනුත්තර මා නුඹව මෙහි කැඳ වූයේ රාජකාර්යකට වඩා එහා ගිය ඊතා රහසිගත කාර්යයක් සඳහායි. මෙයට එකඟ වූහොත් නුඹේ මුළු පරම්පරාවටම සෑහෙන වස්තුවක් මම ලබා දෙනවා. එසේය දේවියනි, මා මේ රජමාලිගයට අවනත සේවකයෙක්. ඔබ වහන්සේගේ අණ කුමක් වුවත් එය ඉටු කිරීමට මා බැඳී සිටිනවා. පවසනු මැනවි, මා යා යුත්තේ කොතනටද? නුඹ හිමවතට යා යුතුයි. එහි වසනවා චද්දන්ත නම් මහා බල සම්පන්න හස්තිරාජයෙක්. මාගේ සිතේ පවතින මේ දැවිල්ල නිවෙන්නට නම් නුඹ උගේ දිදුලන දල යුගල කපාගෙන මා වෙත රැගෙන ආ යුතුයමයි. අහෝ දේවියනි, ඔබ පවසන්නේ ඒ මහා පින්වන්ත චද්දන්ත ඇත්රජු ගැනද? උන්වහන්සේ සාමාන්‍ය සතෙකු නොවේ, දිව්‍යමය තේජසක් ඇති හස්තිරාජයෙක්. එවන් උතුමෙකුට ද්‍රෝහිකම් කරන්නට මාවැනි වැද්දෙකුට පුළුවන්ද? ඒ ඇතාගේ දල යුගල මට අවශ්‍යමයි. ඒ සඳහා අවශ්‍ය කරන ආයුධ, විසපෙවූ හීතල සහ අනෙකුත් සියලු පහසුකම් මම සලසා දෙන්නම්. නුඹට තිබෙන්නේ කෙසේ හෝ ඒ දල රැගෙන ඒම පමණයි. එය ඊතා භයානක දමනක් දේවියනි. හිමවනේ යනු මරණය අතේ තබාගෙන යා යුතු තැනක්. නමුත් ඔබ වහන්සේගේ අණ ඉවතලන්නට මට ශක්තියක් නැහැ. ඒ උතුම් හස්තිරාජයාගේ දල ලබා ගැනීමට මා උපක්‍රමයක් කල්පනා කරන්නම්. හොඳයි. මතක තබා ගන්න. මේ රහස පිට වුවහොත් නුඹේ හිස කදින් වෙන්වනු ඇත. නමුත් නුඹ සාර්ථක වුවහොත් මම නුඹව මේ රටේ සිටින ධනවත්ම මිනිහා කරන්නම්. දැන් පමාව නොවී සූදානම් වන්න. එසේය දේවියනි, මම දැන්ම මාගේ දුනු ඊතල සකසාගෙන හිමවත බලා පිටත් වන්නම්. ඔබ වහන්සේගේ අභිමතය පරිදි ඒ දල යුගලමා රැගෙන එන්නම්. රුදුරු දැසේලේ පිපාසිත ගින්දරක් ඇලුනා. විෂපෙවුහි අගමාරයාගේ හුස්න දැවටුනා. කිරිකුළු පවායේ අඩිහඬට ගොළු වුණා. හස්තිරාජයාගේ දල යුගලට මරු කැඳ වුණා. Himavan
අවසානයේ මම ආවා. අවුරුදු 7ක් මාස 7ක් මේ දර්ශනය වෙනුවෙන් මම මුළු ජීවිතේම පරදුවට තිබ්බා. ඒ කතා ඇත්තක්. මේක මිනිස් ලෝකයක් නෙමෙයි. මේක දෙවිවරුන්ගේ පාරාදීසයක්.